නොසොමි. නැතහොත් බලාපොරොත්තුව යන අර්ථය ඇතිව 2007 වර්ෂයේ පෙබරවාරි මාස 5 වන දින කුළුඳුලේ උපත ලද මෙහි නිර්මාතෘවරයා වනුයේ එස්.පී. ජයරත්න මහතාය. ඔහුට අත්වලක් සපයමින් ජපන් ජාතික නොරිමොතෝ මියුරා මහතා සහ එම මහත්මියද එදා සිට අද දක්වාම අප පාසලේ සංවර්ධන කටයුතු සඳහා දායක විය. අප පාසලේ ප්‍රධාන අරමුණ සරලව කියතොත් කායික මානසික හා සමාජීය නොහොත් අත හිස හා හදවත යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් හෙබි පූර්ණ පෞරුෂයකින් යුත් දරුවෙකු සමාජයට දායාද කිරීම අපගේ ප්‍රධාන අරමුණ වේ. අනෙකුත් සියලු අරමුණු මෙම ප්‍රධාන අරමුණ හා ඒකාබද්ධව ක්‍රියාත්මක වේ. නිදසුන් වශයෙන් කලට වේලාවට වැඩ කිරීමට හුරු කරවීම, නිසිදේ නිසිතැන තැබීමට හුරු කරවීම, ආචාරශීලී පැවතුම් හා යහපත් සමාජ යහත් සම්බන්ධතා පැවැත්වීමට හුරු කරවීම, පිරිසිදුකම හා පිළිවෙලට වැඩ කටයුතු කිරීමට හුරු කරවීම, විෂය සමගාමී ක්‍රියාකාරකම් හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලට හුරු කරවීම යනාදී පෙන්වා දිය හැකියි. අප පාසලේ ප්‍රතිපත්ති අංග සම්පූර්ණ දිවියක් කරා පිය නැගීමට ඉවහල් වන 5S හා 2A සංකල්පයන් දරුවන් තුළ වර්ධනය කිරීම අපගේ මූලික ප්‍රතිපත්තියයි. ඒ අනුව සෙයිරි අස්කිරීම, සෙයිතෝන් පිළිවෙලකට තැබීම, සෙයිසෝ පිරිසිදු කිරීම, සෙයිකෙත්සු අංග සම්පූර්ණ වීම, ශිත්සුකේ දැනුවත් කිරීම, අයිසත්සු ආචාර කිරීම, අතොෂිමත්සු වැඩක් අවසානයේ දක්වා කිරීම යන ගුණාංග දරුවා තුළ වර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ ස්ථානයක් ගෙන කටයුතු කරයි. පළමු වසර ආරම්භයේ එනම් 2007 වර්ෂයේ ළමයි 16 දෙනෙකුගෙන් ආරම්භ වූ අප පෙර පාසල එම වර්ෂයේ අවසාන වන විට ළමුන් 25 දෙනෙකුගෙන් සමන්විත විය. මූලාරම්භයේ ගුරු මණ්ඩලය ලෙස නිර්මලා ඒකනායක මෙනවිය, එස්.පී. හංසිකා මදුෂි මෙනවිය, එස්.පී. ඩිලානි ධනුෂි මෙනවිය කටයුතු කර ඇත. එම වර්ෂයේ විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස සිඟිති පොළ හා අවුරුදු උත්සවය පැවැත්වේ. දෙවන වසර ආරම්භයේ එනම් 2008 වර්ෂයේ ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව 39කි. වර්ෂ අවසානය වන විට මුළු ළමුන් සංඛ්‍යාව 44ක් විය. එම වර්ෂයේ ගුරු මණ්ඩලය ලෙස ප්‍රියංකා රණසිංහ මෙනවිය, හංසිකා මදුෂී මෙනවිය, ඩිලානි ධනුෂී මෙනවිය, තමාලි දිනුෂිකා මෙනවිය කටයුතු කර ඇත. එම වසරේ අවුරුදු හා ක්‍රීඩා උත්සවය, වෙසක් උත්සවය වෙනුවෙන් සිල් සමාදන් වීම, පොසොන් පෙරහැරක් පැවැත්වීම හා වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයක් පැවැත්වීම ආදී විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කර ඇත. තෙවන වසර ආරම්භයේ එනම් 2009 වර්ෂයේ ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව 42කි. එම වසර අවසානය වන විට මුළු ළමුන් සංඛ්‍යාව 61කි. එම වර්ෂයේ ගුරු මණ්ඩලය ලෙස ප්‍රියංකා රණසිංහ මෙනවිය, හංසිකා මදුෂී මෙනවිය, ඩිලානි ධනුෂී මෙනවිය, හසිනී ලක්ෂණා මෙනවිය කටයුතු කර ඇත. එම වසරේ අවුරුදු හා ක්‍රීඩා උත්සවය, රාත්‍රී කඳවුර, සිඟිති පොළ, වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය ආදී විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වා ඇත. සිව්වන වසර ආරම්භයේ එනම් 2010 වර්ෂයේ ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව 57ක් විය. වසර අවසානය වන විට පාසලේ මුළු ළමුන් සංඛ්‍යාව වූයේ 102කි. එම වර්ෂයේ ගුරු මණ්ඩලය ලෙස ප්‍රියංකා රණසිංහ මෙනවිය, හංසිකා මදුෂී මෙනවිය, ඩිලානි ධනුෂී මෙනවිය, හසිනී ලක්ෂණා මෙනවිය, හංසිකා තත්සරණී මිය කටයුතු කර ඇත. එම වසරේ විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස අවුරුදු හා ක්‍රීඩා උත්සවය, සිඟිති පොළ, විනෝද චාරිකාව, ළමා දිනය සැමරීම හා වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ යනාදී පවත්වා ඇත. වර්තමානය වන විට එනම් 2011 වර්ෂයේ සඳහා ඇතුළත් වූ ළමුන් ගණන 65ක් විය.
මේ වන විට පාසලේ මුළු ළමුන් සංඛ්‍යාව 121ක් දක්වා වර්ධනය වී ඇත. වර්තමාන ගුරු මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත වේ. ප්‍රියංකා රණසිංහ මෙනවිය, ඩිලානි ධනුෂී මෙනවිය, හංසිකා තත්සරණීමිය, මහේෂා සජීවනී මෙනවිය, අනූෂා නිර්මලී මෙනවිය, ඉෂාරී දිල්රුෂී මෙනවිය, ඩිලන්ති උදේශනී මෙනවිය, ශානිකා සඳමාලී මෙනවිය, කෞශල්‍යා සුභාෂිනී මෙනවිය හා චමරි හර්ෂණී මෙනවිය ගුරු මණ්ඩලය ලෙස කටයුතු කරයි. වසරේ විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස අවුරුදු උත්සවය, ක්‍රීඩා උත්සවය, ආහාරයක් සැකසීම, රාත්‍රී කඳවුර, ඉංග්‍රීසි දිනය, පිහිනුම් දිනය, ළමා නිර්මාණ හා අත්කම් ප්‍රදර්ශනය යනාදී පවත්වන ලදී. මේ වන විට වයස අවුරුදු 4ක ලදරු අවදියේ පසුවන අප පෙර පාසල තුළ දෛනික වැඩසටහන් මාලාව සිදුවන්නේ කෙසේද යන්න දැන් ඉදිරිපත් කරමු. අපගේ දෛනික වැඩසටහනට අනුව පාසල ආරම්භ වන්නේ පෙරවරු 8:30ටය. පාසල ආරම්භයට පෙර පාසලට පැමිණෙන දරුවන් ඇතුළත කුඩා ගේට්ටුවෙන් පාසල තුළට පිවිසෙන්නේ දෙමාපියන්ගේ දෑත් අතහැර තනිවමය. සුබ උදෑසනක් යැයි අතට අතදී ගුරුතුමියට ආචාර කරන දරුවා ගුරුතුමියගේ රැකවරණය හා අනුදැනුම ඇතිව පාසල තුළට පිවිසීමට ප්‍රථම තම සපත්තු මේස් තමා විසින්ම ගලවා අදාළ ස්ථානයේ තමාගේ නමට ඉදිරියෙන් තබා බෑගය, බෝතලය හා මල් වට්ටියද රැගෙන පන්තිය තුළට පිවිසේ. අප පාසල තුළ සපත්තු සෙරෙප්පු ඇතුළතට නොපැළඳීම චාරිත්‍රයක් ලෙසත් දරුවාගේ පිරිසිදුකම හා ආරක්ෂාව උදෙසාත් කරනු ලැබේ. ඒ අනුව සකුරා, සුමිරේ, උමේ, සුසුරන් යනාදී පන්ති අතුරින් තමාගේ පන්තියට යන දරුවා බෑගය හා බෝතලය නිසි තැන රඳවා පාවහන් පැළඳ එලිමහන් ක්‍රීඩා සඳහා ළමා පිට්ටනියට පැමිණේ. පාසල් ආරම්භයේ සනිටුහන් කරන සීනුව නාදවනතුරු එසේ ක්‍රීඩා කරන දරුවා සීනුව නාදවීමත් සමග පන්ති කාමරයට යාමට පිටත් වේ. තම පාවහන් ගලවා නිසි තැන තබන දරුවා පන්ති කාමරයට ගොස් මල් වට්ටියද රැගෙන බුදුන් වැඳීමට යාම සඳහා පෙළ ගැසෙයි. ගුරුතුමියද සමග බුදු කාමරයට යන දරුවන් බුදුන්ට මල් පූජා කර ගැහැණු ළමුන් එක්පසෙකත් පිරිමි ළමුන් එක්පසෙකත් යනාදී වශයෙන් පෙළට වාඩි වෙයි. එදින පන්සිල් දීමට නියමිත දරුවා ඉදිරියට පැමිණ මයික්‍රොෆෝනයගෙන පන්සිල් දීම ආරම්භ කරයි. එම දරුවා අනුව යමින් සියලුම ළමුන් පන්සිල් ගැනීම ආරම්භ කරයි. පන්සිල් ගැනීමෙන් අනතුරුව බුදුන්ට වැඳීම, මල් පූජා කිරීම, පහන් පූජා කිරීම, සුවඳ දුම් පූජා කිරීම, දෙවියන්ට පින් දීම, භාවනා කිරීම, දෙමාපියන්ට පින් දීම හා ජේසුස් වහන්සේට යාඥා කිරීම පිළිවෙලින් සිදුවේ. අනතුරුව ගුරුවරුන් ළමුන්ටත් ළමුන් ගුරුවරුන්ටත් සුබ උදෑසනක් යයි ප්‍රාර්ථනා කරනු ඇත. එදිනට උපන්දින සැමරුමක්ද තිබේ නම් අදාළ දරුවාට සුබ ප්‍රාර්ථනා එකතු කිරීමටද අප අමතක නොකරමු. අවසානයේ ජාතික ගීය ගායනා කරමින් රටට ගරු කිරීමටද අප අපේ දරුවන්ට පුරුදු ඉන්පසු ශාරීරික අභ්‍යාසවල නිරත වීම, ගීත ගායනය, රංගනය, කතන්දරයකට සවන් දීම ආදී විශේෂ සමගාමී ක්‍රියාකාරකම්වල නිරත වේ.
අනතුරුව පන්ති කාමරවලට යන දරුවන් විවේක කාලය ලබා ගැනීමට සූදානම් වේ. දෑත් සෝදා පිරිසිදු කර කෑම පෙට්ටිය රැගෙන අසුන් ගන්නා දරුවන් ආහාර ගැනීමට ප්‍රථම තම දෙමාපියන්ටත් ස්තුති කිරීමට අමතක නොකරයි. ආහාර ගැනීමෙන් පසු ගුරුතුමිය හා එක්ව පන්තිය පිරිසිදු කිරීම ආරම්භ කරයි. කෑම මේසය පිසදා අතුගෑමෙන් පසු කඩදාසි වැනි දෑ එක් කුණු කූඩයකටත් ආහාර රොඩු ආදිය තවත් කුණු කූඩයකටත් දමමින් පිරිසිදු කිරීම අවසන් කරයි. විවේක කාලයෙන් පසු දරුවන් පන්ති කාමරය තුල එදිනෙදා විෂය කටයුතු ආරම්භ කරයි. පෙර කියවීම අභ්‍යාස, පෙර ලිවීමේ අභ්‍යාස, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හා හසුරු කුසලතා ආදී එදිනට අදාළ වැඩ කටයුතු වල නිරත වේ. අනතුරුව පාසල අවසානයේ මේසය පිරිසිදු කර තම පුටුව මේසය මත නමා බෑගය වසා තම බඩු බාහිරාදිය සූදානම් කර තබන දරුවා තම ඇඳුම්ද පිළිවෙලට සකසා ගනිමින් එක් පෙළට සූදානම් වනුයේ අවසන් ගාථා පාඨය සිහි කිරීම සඳහා. අවසන් ගාථා පාඨය සිහි කිරීමෙන් පසු පාසල තුලදී
තමාට රැකවරණය දෙමින් ගුරුහරුකම් ලබා දුන් තම ගුරුතුමියට ස්තුති කිරීමටත් තම ගුරුතුමියගේ දෙපා නැමදීමටත් අපේ දරුවන් අමතක නොකරයි. බෑගය හා බෝතලය එල්ලා ගනිමින් එක් පෙළට පන්ති කාමරයෙන් පිටවන දරුවා සපත්තු රඳවනයෙන් තම සපත්තු කුට්ටමගෙන ගුරුතුමියත් සමග ඉදිරිපස කොරිඩෝවට පිවිසෙයි. එහිදී අසුන්ගෙන තම පාවහන් පැළඳ ගන්නා දරුවා එක් පෙළකටම කුඩා ගේට්ටුව අසලට යයි. එහිදී ගුරුතුමියගේ අනුදැනුම ඇතුව තම දෙමාපියන් වෙත යන දරුවා ගුරුතුමියට සුබ පතා තම නිවෙස් බලා ගමන් කරයි. අප පෙර පාසලේ දැක්ම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ උතුම් පරමාර්ථය වනුයේ විධිමත් අධ්‍යාපනික දැනුමක් ලබා දීම මෙන්ම සිරිත් විරිත් ගුණධර්ම හා ආචාරශීලී පැවතුම් වලින් යුත් පූර්ණ පෞරුෂයක් හෙබි සමාජයට රටට වැඩදායී දරුවෙකු දායාද කිරීමයි. දෙමාපියන් වන ඔබගේ බලාපොරොත්තුවද එයම වනු නොඅනුමානය යන්න අපගේ හැඟීමයි. අප පෙර පාසලේ එකී උතුම් පරමාර්ථයත් නිවැරදි දැක්මත් නියමිත ප්‍රමිතීන්ට පවත්වාගෙන යාමත් නිසා මේ වසරේ බස්නාහිර පළාත් අධ්‍යාපන විශිෂ්ටතා සම්මානයත් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ සමාජ මෙහෙවර ඇගයීමේ සම්මානයත් දිනා ගනිමින් පාසලට කීර්තියක් අත්කර ගැනීමට හැකිවීම ඔබේත් අපේත් ජයග්‍රහණයකි.